ඇවිල්ලා සමහර අය කියනවා මේ ගාන්න නැහැ මම දැන් ගාන්න නැහැ ඔක්කොම නවත්තලා දවස් කීපකින් සුමාන කීපකින් මෙන්න ගාලා ස්ටේජ් වල ඉන්නවා බෑනේ ඉතින් මේක කරන්න ඔව් එහෙම වෙන්න පුළුවන් ඒ කියන්නේ ඒ කියන්නේ මම කියන්නේ දැන් රැප් කියන දෙයට අපි එහෙම මන්ත්‍රව්‍යත් අදාළ කරගෙනම කරන්න ඕනේ නැහැ කියන එක කියන්නේ මම ඒක ප්‍රොමෝට් කරන්න උවමනාවක් නැහැ අත්තටම ඒ කියන්නේ මම පෞද්ගලිකව දැන් ඒ දේ මගේ පැත්තෙන් එන්නේ මොකද මම හැමදේම නවත්තලා තින්නේ මේ ඒකත් එක්ක කල ගැව්වනේ කරන්න ඕන හැමදේම කරා බ්‍රෝ මම ඒ කියන්නේ ඒක මම ඕන තැනක් කියනවා මම කරන්න ඕන හැමදේම ඒකනේ සින්දු කරේ නැත්තේ අර සින්දුවක් කරා අල්ලන්න බෑ සින්දුව ජනප්‍රිය වුණා ඊට පස්සේ කාලයක් තිබ්බ 44 කල්ලියත් එක්ක හිටියා 44 කල්ලියම පිස්සු කෙලියා ඊට පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් කරන්න අම්මතනම පිස්සු කෙල්ලා ඊට පස්සේ සින්දු හැදුවේ නෑ අයියේ එහෙම කරන්නේ ඕගලන් මෙහෙම සීන් එකක් තියෙනවා ඒ කාලේ අපි තමයි මේ රැප් ගේම් එක ඇත්තටම පීක් එකේ හිටියේ ඒ කාලේ ඒක මං හිතනවා ඒ කාලේ අර ආපු ඒ ෆේම් එකත් එක්ක ඕන ආටිස්ට් කෙනෙක්ට එහෙම වෙනවා බ්‍රෝ ඒ කියන්නේ ඒක අපිට විතරක් නෙමෙයි ඒක ඕන කෙනෙක්ට ඒක වෙනවා අර මිනිස්සු හම්බෙනවා එතකොට මිනිස්සු අපිට සලකනවා කොහේ බැස්සත් බ්‍රෝ මොනවත්තර බැස්සත් කොහේ පාරේ බැස්සත් කොල්ලෝ අපිව දැක්කම නිකන් දේවත්වෙන් සලකන්නේ ඉතින් එතකොට හම්බෙන දේවල් වැඩි එතකොට අර අපි සමහරවිට ඩිස්ට්‍රැක්ට් වෙන්න පුළුවන් එහෙම දේවල් වුණා ඒ කාලේ ඒ කියන්නේ ඒක ලොකුටම සීන් එක වුණා ඒක අපි මිනිස්සු සමහර මිනිස්සු දැක්කේ නැහැ කියන්නේ ඒක හැමතැනම පෙන්නගෙන කරේ නැහැ නමුත් ඒක දන්න මිනිස්සු දන්නවා ඒක ඉතින් එහෙම දේවල් වුණා නමුත් පස්සේ දැන් මං හිතනවා අපේ හැමෝමත් දැන් හරි ට්‍රැක් එකේ ඉන්නවා වැඩ ටික කරනවා කියලා මං හිතනවා මමත් එහෙමයි 44 කල්ලිය දැන් ඉන්නවා මේ සෙට් එක හැදිලා වැඩ කරනවා මේ අලුත් ජෙනරේෂන් එකේ රැපර්ස් මම දකිනවා ගොඩාක් මට ඇත්තටම දුකයි මොකද සමහරවිට මගේ ප්‍රෝග්‍රෑම් එකට කට්ටිය ඇවිල්ලා තියෙනවා මම ඒගොල්ලන්ට මට පුළුවන් විදිහට ඇඩ්වයිස් කරනවා මොකද මම දන්නවා ඒගොල්ලන්ගේ දෙමාපියන් පව දුක් වෙනවා මේකට සමහර කරන්න යන්න කියලා හැබැයි මාර හොඳ රැපර්ස්ලා ස්ටේජ් එකේ පර්ෆෝමන්ස් මාරයි හැබැයි හම්බානක ගහනවා ඉතින් ස්ටේජ් එකේ සමහරවිට සිහිය නැහැ ස්ටේජ් උඩ පෙති ගහනවා ඒව අනුමත කරන්න බෑ මොකද ඒයාගේ ටැලන්ට් එක අපරාධේ මිනිස්සු ඒක රටට ඒගොල්ලන්ට ගොඩක් දුර යන්න පුළුවන් ඒක ඇත්ත ඒ කියන්නේ මම කියන්නේ රැප් ආටිස්ට් කෙනෙක් විතරක් නෙමෙයි බ්‍රෝ ඒ කියන්නේ කිසිම තරුණ ජීවිතයක් එම මේ කියන්නේ ටූ මච් යන්න හොඳ නැහැ ඩ්‍රග්ස් කියන දේත් එක්ක මෙහෙමයි ওই ඩ්‍රග්ස් කියන දේ ඇත්තටම කිව්වොත් එහෙම මේ මම දන්නේ නැහැ මම මේ කියන දේ හරිද වැරදිද කියලා ඩ්‍රග්ස් කියන දේ තියෙන්නේ බ්‍රෝ මොලේ තියෙන උන්ට ගන්න ඒ කියන්නේ මොලේ තියෙන උන් විතරයි ගන්න ඕනේ මොලේ නෑ මොලේ නැති උන් ගැවුවම තමයි ඔය ඇඩික්ට් වෙන්නේ එහෙම දෙයක් මම විශ්වාස කරනවා. මොලේ තියෙන උන්වත් නැති උන්වත් කවුරුත් ගන්න එපා. නෑ නෑ ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ මොලේ තියෙන එකට පුළුවන් බ්‍රෝ කන්ට්‍රෝල් වෙන්න. දැන් මෙතන මොන හරි කවුරු හරි ලයින් එකක් ගන්නවා නම් ගන්න නැතුව ඉන්න පුළුවන් ඒ කොන්ෆිඩන්ස් එක තියෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක මට එකෙන්ම තියෙනවා. මම ඕන තැනක තාම අදටත් බයිනවා මොනක්වත් කරේ නැති උනත් ඒත් මම සමාවතෙන් වෙනවා. ඒ කාලේ ඉඳලා මගේ වටේ මින්නුන් ගැහුවානේ. ඒක දන්නේ යාළුවෝ එළියට ගියක් දානවා. ඉතින් උන්ට කියනවා එපා මේව කරන්න කියලා යහන්නේ නැහැ ඉතින්. ඒනොට අපි කවදාක්වත් ඒ කාලේ මම රනිදු කවදාකත් ඔකට ඇබ්බැහි වුණේ නැහැ කවදාකත් කියන්නේ 100% clean අනිවාර්යයෙන් ඉතින් ඒක තියෙන්න ඕනේ ඩිසිප්ලින් ඉතින් ඒ වගේ මම කියන්නේ අර ඒක තියෙන්න ඕනේ බ්‍රෝ ඒ කියන්නේ මේ දැනගෙන තමන් කරන දේ මොකක්ද කියලා දැනගෙන කරනවා නම් අවුලක් නැහැ මෙහෙම මට ඔය ඩ්‍රග්ස් වලට මොනක්වත් ලොකුවට කියන්න බෑ මොකද එකක් මම දැන් මේ දේවල් කරන්නේ අනිත් එක මම ඒ කරන මිනිස්සුන්ගේ මේ ඒගොල්ලන්ගේ ස්ට්‍රගල් එක මම දැකලා තියෙනවා බ්‍රෝ ඒක මම දැකලා තියෙනවා මගේ යාළුවෝ ළඟ යාළුවෝ ඉඳලා තියෙනවා මම ඒ ස්ට්‍රගල් එක හොඳටම දැකලා තියෙනවා හරි ඒ ස්ට්‍රගල් එක තිබ්බට අරක නෙමෙයි උත්තරය ඔව් ඒක නෙමෙයි උත්තරේ හැබැයි සමහරලාට බ්‍රෝ අර ළඟ ඩිසිෂන් ගන්න වෙනවා සමහරලාට උන්ගේ මෙන්ටැලිටි එකත් එක්ක ඒ වෙලාවට අර එහෙම දෙයක් තියෙනවා ඊට පස්සේ එතනින් එහාට ඒක ඒ උත්තරේ හැටියට ඒක ගත්තොත් එතනින් එහාට තවත් දිගටම තවත් පල්ලෙහාට වැඩෙන්නේ ඒක තමයි ඇත්ත ඒක තමයි සීන් එක ඉතින් එහෙම එකක් තියෙනවා ඉතින් මම කියන්නේ මෙහෙමයි සරලවම නොගායිට නම් ඉවර අනිත් එක ගොඩක් තියෙන දෙයක් තමයි බ්‍රෝ මේ ලංකාවේ රැප් කියන දේත් එක්ක මේ ඩ්‍රග්ස් කියන දේ අර මෙහෙම වෙලා තියෙනවා එහෙම ඒක USA වලත් එහෙමයි ගොඩක් තැන්වල එහෙමයි නමුත් මම කියන්නේ ඒක එහෙම කරන්න ඕනේ නැහැ ඒ කියන්නේ දැන් මම දැනුවත්ව ලංකාවෙත් ඉන්නවා කිසිම මේ සිගරට් එකක්වත් බොන්නේ නැතුව මියුසික් කරන කට්ටිය ඉතින් ඒක එහෙම තමයිනේ ඒක ආටිස්ට්ලාගේ තම තමන්ගේ පෞද්ගලිකත්වයනේ දැන්